හොඳයි දුබායි වල රැකියාවකට යන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට විශේෂයෙන්ම ලංකාවෙන් යන කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පඩිය. ඒත් ඇත්තටම අතට කීයක් ලැබෙනවද? අන්න ඒකෙන් තමයි අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ. බලමු සැබෑම තත්වය මොකන්ද කියලා. ඉතින් හැමෝගෙම වගේ ඔළුවේ තියෙන පළවෙනිම ප්‍රශ්නය තමයි මේක. මේකට උත්තරේ එක ඉලක්කමක් විදිහට දෙන්න බෑ. මොකද ඒක සම්පූර්ණ පැකේජ් එකක්. ඉතින් ඇත්ත තත්ත්වය හරියටම තේරුම් ගන්න නම් අපි මේ පැකේජ් එකේ තියෙන දේවල් එකින් එක කඩලා බලන්නම ඕන. අපි මුලින්ම පටන් ගමු ගොඩක් දෙනෙක් කියන සුලභවම දකින්න ලැබෙන ආරම්භක මට්ටමේ රැකියා තුනක වැටුප් ඇත්තටම කොයි වගේද කියලා බලන්න. හරි. දැන් බලන්න මේ හෙල්ප් කෙනෙක්ගේ වැටුප. පරාසෙ තියෙන්නේ දිරාම් 1000 ඉඳන් 2500 වෙනකන්. හිතෙන්න පුළුවන් ඇයි මේ තරම් ලොකු ગેප් එකක් කියලා. ඒකට හේතුව තමයි මේ වැටුප තීරණය වෙන්න එක දෙයක් නෙවෙයි කරුණු කීපයක්ම බලපානවා. අන්න ඒකට හේතු තමයි මේ කෙනෙක්ගේ අත්දැකීම්, වැඩ කරන කර්මාන්තය, ඒ වගේම සමාගමෙන් දෙන නවාතැන් ප්‍රවාහන වගේ දීමනා මේ ඔක්කොම මත අතට ලැබෙන අන්තිම ගාණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට පිරිසිදු කිරීමේ රැකියාවල තත්ත්වය ගොඩක් දෙරට සමානයි. හැබැයි පේනවා ඇති මධ්‍යන්‍ය වැටුප, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලැබෙන ගාණ ටිකක් වැඩි. ඇයි ඒකට ප්‍රධානම හේතුව තමයි සේවය කරන ආයතනය. මේක තමයි හොඳම උදාහරණය. බලන්න ඉහළ පෙළේ ඒ කියන්නේ ලොකු හොටෙල් එකකදී දීරාම් 4000ක් 5000ක් දක්වා වැටුපක් ලැබෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එකම ක්ලීනර් කියන රැකියාව වුණත් වැඩ කරන තැන අනුව ලැබෙන පඩිය කොච්චර වෙනස් වෙන්න පුළුවන්ද කියලා හිතා ගන්න පුළුවන්. ඩිලිවරි රැකියාවල කතාව අනිත්‍යවට වඩා ටිකක් වෙනස්. මෙතනදී පේන මූලික වැටුප කියන්නේ බේසික් සැලරි එක කතාවේ ආරම්භය විතරයි. මෙතනදී වැදගත් වෙන්නේ කොමිස් සහ දිරිදීමන. ඒ කියන්නේ කරන වැඩ ප්‍රමාණය අනුව ආදායම වැඩි කරගන්න අවස්ථාවක් තියෙනවා. අනේ ඒකයි මූලික වැටුප අඩු වුණත් ඒකට වැඩි ආදායමක් සමහර වෙලාවට උපයන්න පුළුවන් වෙන්නේ. හරි. අපි දැන් රැකියා කිහිපයක වැටුප් ඉලක්කම් දැක්කා. ඊළඟට බලමු මේ ඉලක්කම් තීරණය වෙන්නේ මොන වගේ නීති රීති සහ ක්‍රමවේද මතද කියලා. ඒ කියන්නේ මෙච්චර වෙලා අපි බැලුවේ මොන වගේද වෙන්නේ කියලා. දැන් තේරුම් ගමු ඇයි එහෙම වෙන්නේ කියලා. මුලින්ම ජාතික අවම වැටුප කියන සංකල්පය තේරුම් ගැනීම වැදගත්. ගොඩක් රටවල් වල මේක නීතියෙම තියෙන දෙයක්. හැබැයි මෙන්න තමයි කතාවේ වැදගත්ම තැන. එක්සත් අරාබි එමිරාජ්‍ය ඒ කියන්නේ UAE වල හැමෝටම පොදු නීතියෙන් නියම කරපු අවම වැටුපක් නැහැ. එහෙම එකක් නැහැ. අනේ ඒක නිසා තමයි අර රැකියා ගිවිසුම ඒ කියන්නේ එම්ප්ලොයිමන්ට් කොන්ට්‍රැක්ට් එක හිතනවටත් වඩා වැදගත් වෙන්නේ. හැබැයි පොදු අවම වැටුපක් නැතත් රජයේ යම් යම් සුදුසුකම් තියෙන වෘත්තීන් සඳහා වැටුප් මාර්ගෝපදේශ දීලා තියෙනවා. ඒත් මේක පැහැදිලිවම මතක තියාගන්න ඕනේ මේ මාර්ගෝපදේශ අපි කලින් කතා කරපු මූලික රැකියාවලට කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. මේ දත්ත ටික දිහා බලන්න ඩුබායි වල ඉන්න විදේශීය ශ්‍රමිකයන්ගෙන් 48%ක් ඒ කියන්නේ දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ලාගේ උපයන්නේ මාසෙකට දිරම් 2500ටත් වඩා අඩු මුදලක්. අන්න මේකෙන් තමයි මූලික රැකියාවල නියුතු බොහෝ දෙනෙකුගේ සැබෑ ආර්ථික තත්ත්වය පෙන්눔 කරන්නේ. එහෙනම් අපි කලින් දැකපු අර පුලුල් වැටුප් පරාසයන් ඇතුලේ කෙනෙකුගේ වැටුප කොතනට වැටෙනවද කියලා තීරණය කරන ප්‍රධානම සාධක මොනවද? ප්‍රධාන වශයෙන් බලපාන කරුණු තුනක් තියෙනවා. 1. සමාගම. ලොකු ජාත්‍යන්තර සමාගමක වැටුප සාමාන්‍යයෙන් වැඩි. 2. දීමනා. නවාතැන් කෑම ප්‍රවාහනය වගේ දේවල් දෙනවද නැද්ද කියන එක වැටුපට ලොකු බලපෑමක් කරනවා. 3. අත්දැකීම්. පළපුරුද්ද වැඩි වෙන්න ඉහළ වැටුපක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි අපි දැන් කරුණු ගොඩක් ගැන කතා කළා. ඉතින් මේ හැම දෙයකින්ම අපි අරගෙන යන්න ඕන මතක තියාගන්න ඕනේ වැදගත්මම පාඩම මොකක්ද? මින්න සාරාංශය. 1. බලන්න ඕන සම්පූර්ණ පැකේජය මූලික වැටුප විතරක් නෙවෙයි. 2. වැටුප් වෙනස් වෙනවා. ඒ නිසා එක ඉලක්කමකට කොටු වෙන්න හොඳ නැහැ. 3. අවම වැටුපක් නැති නිසා හැමදේම තීරණය වෙන්නේ ගිවිසුම මත. 4. යථාර්ථයේ තේරුම් ගන්න. බහුතරයක් උපයන ගාන දැනගෙන යථාර්ථවාදී බලාපොරොත්තු තියාගන්න එක වැදගත්. ඉතින් අවසාන වශයෙන් මේ තමයි වැදගත්ම උපදෙස. හැමදේම ලියවිලා තියෙන්නේ අර කොන්ට්‍රැක්ටුවේ. මූලික වැටුප, දීමනා, පහසුකම් මේ හැම දෙයක්ම ඒකේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවද කියලා බලන්නම ඕන. මොකද අන්තිමට කෙනෙකුගේ අයිතීන් සහ ආරක්ෂාව තහවුරු කරන එකම නීතිමය ලියවිල්ල ඒක විතරයි.